ආයුබෝවන් මම ජෝතිර්වේදී මන්තාචාර්ය සමරගේ. ඉතින් මේ පෞගිය දිනක මේවා වීඩියෝ එකක් මම දැක්කා. ඉතින් මේක තියෙන්නේ මේ ගොවි මහත්තයෙක්ගේ ගොවිතැන කන්නාසි වගාව කාලපාලු කරලා විනාශ කරලා තියෙනවා. ඉතින් සතියකින් දෙකකින් මාසෙකින් වගේ පළ නෙලන අස්වැන්නක් තමයි මේ විදිහට විනාශ කරලා තියෙන්නේ. ඉතින් මම මේක දැක්ක ගාම මට ටිකක් මම වෙදතුරෙක් විදිහටත් මට මේක මගේ පාරම්පරික ශිල්ප ඥානයේ තියෙන නිසා මට යමක් කර හැකි නිසා මට ටිකක් තරහ ගියා මේකට යමක් කළ යුතුයි කියලා. ඉතින් ඒ නිසා මම මේක සේව් කරලා මේ වීඩියෝ එක ටිකක් මම තියාගත්තා. මොකද පසුවට මට මේක සොයා බලන්න අවශ්‍යයි කියලා හිතුණු නිසා. ඉතින් මේ ගැන ටික දුරක් මම හොයලා බලනකොට මේකට සමානව තවත් මේ ධර්ම ආයතනයකින් මේ පෝස්ට් එකක් දාලා තිබුණා. ඒ ගොවි මහත්තයාට ඒ තියෙන පාඩු වෙලා තියෙන අස්වැන්න සමානව මේ මුදලක් පරිත්‍යාග කරන්න. ඉතින් ඒක දැකලා තියෙනවා. ඉතින් ඒක දැක්කා ඊට ගොඩක් ඒක අනුකම්පාවෙන් දෙතේ තියෙන දේ වහස පොළොව ඌලන්නේ නැති අපරාධයක් නිසා. ඉතින් මේ කොහොමද ඒකෙන් තමයි මම දැනගත්තේ මේක මෙහෙර සිද්ධියක් නෙමෙයි, මේක මේ බංග්ලාදේශේ සිද්ධියක් කියලා. ඉතින් මේ බංග්ලාදේශයේ ගොවි මහත්තයෙකුට තමයි මේ වගේ දෙයක් වෙලා තියෙන්නේ. ඉතින් අර මේ ධර්මායතනේ අයත් ඒකට ටිකක් මේ හිතලා තියෙන මෙහෙ කරයි කියලා. මොකද මේ වගේ සිද්ධි ඕන අනන්තවත් අප්‍රමාණ වෙනවා කරනවා මේ වගේ දුෂ්ට සමාජයක් තියෙන කියලා. ඉතින් මිනිස්සු ගොඩක් අය අද වෙනකොට මේ කරන කියන දේවල් එක්කලා ඔයාලට තේරෙනවනේ. ඉතින් මේ වගේ දෙයකට කරනවා නම් ලොකු දඬුවමක් දෙන්න ඕනේ. මේ අද කාලේ තියෙන දඬුවම්, අද කාලේ තියෙන දේවල් කිසිම දෙයක් තේරුමක් නැහැ. මේ වගේ වැඩිකාරයන්ටත් මේ සාධාරණය කරන්න ඉගෙනගත්තු වැදගත් මහත්තුරු ඉන්නවා. ඉතින් ඒ වෙනුවෙන් මුදල් අරගෙන ඒවට මේ ඉදිරිපත් වෙන. ඉතින් ඒ නිසා මම කල්පනා කරේ පාරම්පරික විදියට ශිල්ප ඥානීය යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර වේදීන් යමක් මේකට දරුණුව කළ යුතුයි. මොකද මේ වගේ වැඩක් ආයේ ජීවිතේට මතක හිටින්ද නොකරන්න. ඉතින් ඒ නිසා තමයි මම මේ ගැන ටිකක් උනන්දු වුනේ. ඉතින් ඒක ඔයාලත් උටකේ වීඩියෝ බලන්න ඇත්තටම හිත මේ කම්පා වෙනවා ඒ කරලා තියෙන විනාශය ගැන. ඉතින් මේ වගේ වැඩ මෙහෙත් මිනිස්සු මේව කරනවා. එදා වගේ නෙමෙයි අද. එදා මිනිස්සු හරි බයයි මේ මිනිස්සෙක් නැත්තම් ගෙදරකට ගොඩ වෙන්න, වත්තකට ගොඩ වෙන්න, ගොවි පොලකට ගොඩ වෙන්න. ඒ වගේ දෙයක් කරන්න මිනිස්සු හරි බයයි. මොකද ඒ කාලේ තිබුණා අදට වඩා දියුණු ආරක්ෂක ක්‍රම උපක්‍රම විධි තිබුණා. ගොවි මහත්තුරු ළඟ තිබුණා. ගමු වශයෙන් එදා හිටපු පැරන්නන් ළඟ තිබුණා. මේ වගේ දෙයක් වුණා නම් ආයි මේ වගේ වැඩක් නොකරන්න මතක හිටින පාඩමක් උගන්වන්න අපේ පාරම්පරික යන්ත්‍ර මන්ත්‍ර වේදී තන්ත්‍ර උපයෝගී කරගෙන ශිල්ප ඥානෙ කරන්න පුළුවන් උපරිම දඬුවම දෙන්න පුළුවන් හැකියාව එදා තිබුණා. අද ඒක නෑ. අපෙන් ගිලිහිලා තියෙන්නේ. ඉතින් අද තියෙන තත්ත්වයට පංගුව මිනිස්සු මේව පිළිගන්නවා. පංගුව මිනිස්සු මේව පිළිගන්නේ නැහැ. ඉතින් කොහොම වෙතත් අද කරන අපරාධ, අද කරන මේ හිංසා පීඩා එදා කරේ නෑ. එදා මිනිස්සුෙකුට මිනිස්සෙක් බයයි. මොකද ආගම දහමත් එක්කලා වෙලිලා හිටියේ. මොකද මිනිස්සු දන්නවා යමක් කළොත් වරදක් කළොත් තමා පාසු පිස ඒක කොයි වෙලේ හරි Tamanට පරිසම් දෙනවායි කියලා. අද එහෙම තත්ත්වයක් නෑ. ඉතින් අද කොච්චර නීති ආයතන තිබුණත් නිලධාරී හිටියත් අද කරන්න පුළුවන් ඔක්කොම මේ විනාශ වැඩ, අපරාධ වැඩ හැමදේම කරනවා. එදා අපේ සමාජයේ වල් වෙදිලා කෙලේ ලයිට් නෑ, විදුලිය නෑ, මොනවා තිබුණත් මිනිස්සු බයයි. එදා කාලේ ඒ නීති රීති නැතත් මිනිස්සු බයෙන් තමයි ජීවත් වුනේ. යමක් කරොත් අනුන්ගේ දෙයක් කඩා වඩා ගත්තොත් අනිවාර්යෙන් බරපතල ගණේ Tamanට දඩුවමක් අත්විඳින්න වෙන බව දැනගෙන හිටියා. මොකද අද කාලේ දඬුවමක් කරලා ඒක මගහැරිලා ගිහුවම නැවතත් ඒ දේවල් ආපහු කරගියේ. ඒ පැරණි නීති රීති අනුව අපේ සිංහල සම්ප්‍රදාය යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර වේදී අනුව කරොත් කරා තමයි. ඒ නිසා දන්නවා කිසිම දායක ඒ වගේ වැඩක් කරලා ගැලවිලා ඉන්න බෑ. ගැලවිලා මේ Tamanට මේ ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ බව දන්න නිසා ඒ වගේ දේවල් වලට මිනිස්සු ඇත්තටම පෙළඹුන්නේ. අද ඉතින් සමාජය වෙනස් වෙලා, තත්ත්වය වෙනස් වෙලා, රටාව වෙනස් වෙලා. ඒ නිසා මේ වගේ දේවල් වලට යොමු වෙලා තියෙනවා. ඉතින් ඒක ගැන කනගාටුයි. ඉතින් ඔයාලට මට මේකෙන් කියන්න ඕන උනේ වෙන දෙයක් නෙමෙයි. මේ වගේ දේවල් අදටත් වෙනවා, හෙටත් වෙනවා. මේක අවසාන සිද්ධියක් නෙමෙයි. ඉතින් මේ වගේ දෙයක් කාටවත් වෙන්න එපයි කියන එක තමයි මම අද
මේ වීඩියෝ එක මම ගෙනල්ලා ඔයාලටත් මම කියන්නේ මේ වගේ දෙයක් නම් මිනිස්සුන්ට වෙන්න එපා කියලා. ඉතින් අද ගෙනා වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඉතින් මගේ channel එක subscribe කරන්න bell icon එක click කරලා තියන්න. ඉතින් මගේ වීඩියෝ එකක් දාපුවම ඔයාලට ගේන්න මේ bell icon එක ඕල් කරලා තියන්න. ඉතින් මම වීඩියෝ එකක් ගෙනාම ඔයාලට වීඩියෝ එක ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ ඔයාලගේ අදහසුත් මට comment section එකේ දාන්න. ඉතින් ඔයාලට අද සුබ දවසක් වේවා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ වීඩියෝ අද මෙතනින් නිමා කරනවා. ඔබට සුබ දවසක් ආයුබෝවන්.